අයිබෝන් යාළුවනේ මම අද හදන්න යන්නේ රසම රසාල බැදුමක්. මේකට අල ටික තඹ ගන්න ඕනේ. මම නම් අල ටික තඹ ගත්තා. ඒක තඹ ගන්නකොට ඒකට ලුණු චුට්ටකුත් එකතු කරන්න. ඊට පස්සේ මම දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා මේ අල ටික කපාගත්ත අල ටික මේකේ බැදෙන්න දුන්නා. වටේ විතරක් golden brown වෙන්න. ගොඩාක් කර කරගන්න එපා. මේක වටේ golden brown වෙන්න චුට්ටක් බැද ගන්න. එතකොට හරිම රසයි. පොඩි ක්‍රිස්පි ගතියක් එනවා මේ අල කෑල්ලට. එතකොට මේ අල බැදුමේ අමුතුම රසක් එනවා. ඊට පස්සේ මම ලුණු කපා ගත්තා. බීලුණු වල අපි රැල් චුට්ටක් වෙන් කර ගන්නවා. මේ වෙන් කරගත්ත ලුණු ටික මම අල බැදුමට තම්බගත්ත අල ටිකට එකතු කර ගන්නවා. ලුණු වලටත් ලුණු චුට්ටක් අත ගාලා දාගන්න. එතකොට ලුණු වලත් අර ලුණු රහත් වෙන නිසා හරිම රසයි. දැන් කහ පොඩු එකතු කරගන්න. ඊට පස්සේ මේ ලුණු එයාලගේ රස පදමට ලුණු එකතු කරගන්න. ඊට පස්සේ අපි ලුණු ටිකක් බැදෙන්න තියාගන්නවා. ඔයගොල්ලන්ට තෙල් මදි වගේ කියලා දැනෙනවා නම් මේකට තව තෙල් චුට්ටක් එකතු කරගන්න. ඕනම තෙල් වර්ගයක් ඔක්කොම ආහාර පිසින්න ගන්න කැමති තෙල් වර්ගයක් මේකට දාගන්න පුළුවන්. මම දැන් මේකට අබ චුට්ටකුත් එකතු කරගත්තා. මේ කළු පාට තිත්තිත් වගේ පේන්නේ අබ දැම්මහම මේ අල බැදුමට අමුතු රසක් එනවා. ඊට පස්සේ මම මේ කෑලි මිරිස් එකතු කරගන්නවා. කෑලි මිරිසුත් දාගන්නකොට ඔයගලන්ගේ රසයේ හැටියට ගන්න. කෑලි මිරිස් ටික ගොඩාක් බැදෙන්න දෙන්න එපා. එහෙම බැදුනහම කර ගතියක් එනවා. දැන් අපේ අල ටික තැම්බිලා නිසා ලුණු මැලවුනහම ඇති. ඉතින් ලුණු මැලවෙන්න තරම් වෙලාව තියලා මේක අපි ලිපින් බා ගන්නවා. ඊට කලින් මම මේකට රම්පා කරපිංචා එකතු කරගන්නවා. එතකොට ඒවැ කොළ පාට කියන එක මැරෙන්නේ නැතුව අව පාට වෙන්නේ නැතුව ලස්සනට තියෙනවා අපේ අල බැදුම. මේ බලන්න යාළුවනේ කොච්චර ලස්සනද කියලා. අපි කෑම කන්න කලින් අපි ඉස්සෙල්ලාම ඇහෙන්නේ කන්නේ. එතකොට ඕගොල්ලන්ට මේක දැක්කමත් කන්න ආස හිතෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම ඇහෙන් කාලා කටින් කමු. අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.